ඔන්න ඉතින් අපි මේ දවස්වල සුදු මැණිකගේ ජීවිතේ විශේෂම දවසකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. එයා ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් නර්සරි දාන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ. අනේ ඉතින් බිම වැටිලා තිබුණු පාට කෑලි අරගෙන මේ බිත්තිය පුරා කටු ගාපු හැටි මට අද වගේ මතක් වෙනවා. ඊට පස්සේ නර්සරි දානකම්ම ඉන්නේ නැතිව මම බබත් එක්ක පොඩි ඇක්ටිවිටීස් කරන්න පටන් ගත්තා. මුලින්ම මේ වගේ පොත්වල එයාට නිදහසේ ඕන දෙයක් අදින්න මම ඉඩ දුන්නා. ඊට පස්සේ මේ වගේ එක රූප කපලා එයාට අලවන්න දුන්නා. ඒවට එයා ගොඩක් ආස වුණා. ඒ වගේම මම මේ වගේ එක නිර්මාණ කරලා ඒකේ ලොකු රූපය පොඩි රූපයටින් ඉරක් අදින්න කිව්වට එයාට තේරෙන්නේ නැති නිසා මම කිව්වා පුතේ මේකට ස්ටාර්ස් දෙන්න. ලොකු රූපෙට ස්ටාර් එකක් දෙන්න, පොඩි රූපෙට ස්ටාර් එකක් දෙන්න කියලා. එයා ඒ ටිකත් ආසාවෙන් කරා. ඊට පස්සේ මම එක රූප ඇඳලා දීලා එයාට පරිප්පුවට පුළුන් මේ වගේ A4 කොළ අලවන්න දුන්නා. අදාළ කොටස ගම් ගාලා එක පාට A4 දුන්නාම එයා ඒක ලස්සනට කරනවා. මොකද එතකොට පිට ඇලවෙන්නෙත් නැහැ. ඊට පස්සේ එයාට කලර්ස් කියලා දෙන්න මට මේ වගේ එකක් හිතිලා මම ඒක හැදුවා. ඉතින් එයා ඒකටත් ගොඩක් ආස වුණා. ඔයගොල්ලන්ගේ බබාලාත් මේ වයසේ ඉන්නවා නම් හදලා දීලා බලන්නකෝ. එයා ඒක ආසාවෙන් කරයි. ඔන්න බලන්නකෝ එයා ඒක තනියම කරනවා. මේ වෙලාවේ නම් ඉතින් ওই පාට වරද්දලා තමයි දාලා තියෙන්නේ මම වීඩියෝ එක ගන්න වෙලාවේ. හැබැයි ඉතින් එයා ඒක හරියට ආසාවෙන් ආයෙ මාරු කරලා කරනවා. ගොඩක් අම්මලා කියන දෙයක් තමයි අනේ ඉතින් බබාට අපි මේ වගේ ඇක්ටිවිටීස් දුන්නාට බබා කරන්නේ නැහනේ කියලා. බබා කරන්නේ නැහැ තමයි. අපිත් එයා ළඟටම වෙලා ඉඳගෙන එයාට ඒක ආස හිතෙන විදියට කරන්න ඕනේ. බලන්නකෝ එයාට මම මේ කලර්ස් දීලා එයාට කලර් කරන්න වෙනම පොත් දීලා මල්ලගත් පොතක් තිබුණා. ඊට පස්සේ මමත් ඒක අරගෙන මමත් කලර් කරා එයා ළඟටම වෙලා. ඉතින් එයා ආසාවෙන් ගොඩක් වෙලා ඒ වැඩේ කරා. මම ඉතින් එයාට ක්ලේ එකක් දුන්නා. එයා මොනවා හරි හදලා පෙන්වන්න කියලා. හැබැයි ඉතින් එයා කරේ එයා පොඩි කාලේ පළතුරු කාපු එක අරගෙන ඒකට ක්ලේස් පුරවලා බෝනික්කන්ට කෑම විදියට ඒක දුන්නා. කමක් නැහැ ඉතින් ඒ වගේ දේවල් එයාගේ අතට හුරු වෙන්න දෙන්නත් ඕනේ. නැත්තම් ඉතින් එයා ක්ලේ කියන්නේ මොකක්ද කියලා නර්සරි එකට ගියාට පස්සේ දැක්කාම එයාට කුතුහලය වැඩි නිසා එයා ටීචර් කියන දේවල් කරන්නේ නැති වෙන්න පුළුවන්. මම එයාට කොහොමත් පොඩි කාලේ ඉඳන් කියලා දීලා තිබුණේ සෙල්ලම් කරාම ඒ තැන අස් කරන්න ඕනේ කියලා. ඒකත් ඇත්තටම හොඳයි. දැන් එයා මේ බිල්ඩින් බොක්ස් ඔක්කොම ඇදලා ආයේ ඒව ඔක්කොම අස් කරලා මට උදව් කරනවා වගේම ඒක ඉතින් එයාගේ ජීවිතේටත් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වයසේ බබාලට ඉක්මනින් කේන්ති යනවනේ. ඉතින් මට හිතුණා එයාට පොඩ්ඩක් ඉවසීමෙන් වැඩක් කරන්න කියලා දෙන්න ඕනේ කියලා. ඒකට මම කරේ එයා වටු බිත්තර ඒ වගේම මේ වගේ බිත්තර එයාට තනියම අරගන්න දෙනවා. එයාට කන්න කලින්. ඉතින් එයා ඒක ආසාවෙන් කරනවා. ටික වෙලාවක් ගන්නවා. හැබැයි ඉතින් ඒක එයා හොඳට කෑලි කැලවෙන්නේ නැති වෙන කරන්න තේරෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මට ඒක එයා හොඳට කරාම. ඔයාගේ බබත් එක්කත් කරන්න පුළුවන් හොඳ ඉන්ට්‍රස්ටිං වැඩක් තමයි මේක. මගේ දුව නම් දැන් කුරුළු පියාටුවක් හම්බුන ගමන් අම්මේ පොතේ අලවමු කියලා අරගෙන එනවා. ඉතින් ඇත්තටම අපි ජීවත් වෙන්නේ ගමක නිසා කුරුළු පියාටු නිතර හම්බ වෙනවා. ඉතින් ඒවා මම මේ විදියට මෙයත් එක්ක එකතු වෙලා සෙලෝ ටේප් කරලා අලවනවා. චූටි කාලේ ඉඳන් එයා මේ වගේ හොබි එකකට පුරුදු වෙනවා වගේම ඉස්කෝල් එකට නර්සරි එකට කුරුළු පියාටු ගෙනියන්න කිව්වත් එයාට බය වෙන්න දෙයක් නැහැ. මෙතන ගොඩක් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ඉතින් එයාට ලොකු වුණාම මේක මතක සටහනක් විදියට ගන්නත් පුළුවන්. ඔන්න බලන්නකෝ ඉතින් එයා දැන් මේක මේ තනියම මගෙන් සෙලෝ ටේප් කෑලි ඉල්ලගෙන අලවනවා. ඊට පස්සේ ටික ඇක්ටිවිටීස් කරලා එයා ඒවා කරනවා කියලා මට තේරුණාට පස්සේ මම හිතුවා මේ චූටි බබා පත්තර ගෙනල්ලා එයාට දෙන්න ඕනේ කියලා. එයා ඒවත් ඉතින් ආසාවෙන් කරනවා. හැබැයි හැමදේම එයාට කරන්න තේරෙන්නේ නැහැ. මේ වගේ මැච් කරන ඒවා කරන්න එයා ගොඩක් ආසයි. මේ බලන්නකෝ එයා නත්තල් සීයා කලර් කරලා තියෙන ලස්සන. ඒ වගේම මේකට මම එයාට කලර්ස් තෝරලා දුන්නා. එයා ඉතින් ඒක ලස්සනට කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ වෝටර් කලර් වලින් හැමතැනම එයාට කැමති පාට ගන්න වෙලාවලුත් තියෙනවා. මම එයාට බල කරන්නේ නැහැ. ඉතින් එයා කැමති විදියට එයාට කලර් කරන්න දෙනවා. මේ විදියට බාගට පාට කරලා නවත්තන අවස්ථාත් ගොඩක් තියෙනවා.
ඔයාගේ බබත් මේ වයසේ බබෙක් නම් එක එක ඇක්ටිවිටීස් කරලා බලන්නකෝ. ඇත්තටම මං අපේ බබත් එක්ක ගොඩාක් ඇක්ටිවිටීස් කරලා තියෙනවා දැන් අවුරුද්දක විතර කාලෙක ඉඳන්. ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න වගේම මට මතක සටහනක් විදියට මේ වීඩියෝ එකට පොඩ්ඩක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ සුදුමැණිකට කම්මැලි වෙලාවට කලර් කරන විදිහ තමයි. එතකොට ඉතින් එයා කැමති මේ වෝටර් කලර් එකකින් කලර් කරන්න. මට පොඩි බයකුත් තියෙනවා නර්සරි ගියාම ටීචර්ස්ලාගෙනුත් මේවා ඉල්ලයිද කියලා. නර්සරි වලදී පාවිච්චි කරන්නේ පාට පැන්සල්නේ ඉතින්. හැබැයි ඉතින් එයා ඒවටත් ආසයි. ඒකට අනුගත වුණාම ඉතින් අර අනිත් ළමයි කරන විදිහට එයත් බලාගෙන කරයි කියලා මට හිතෙනවා. ඕගොල්ලන්ගේත් නර්සරි යන්න ළඟ බබෙක් ඉන්නවා නම් මේ වගේ ඇක්ටිවිටීස් කරන්න. හැබැයි ඉතින් හැම වෙලේම හිතන්න බබා මොනවටද වැඩිපුර කැමති කියලා. මොකද බබාට බෝරින් වෙන වැඩ කරන්න එපා. මොකද මේ සෙල්ලම් වයසනේ. එයා මේ දේවල් වලට කැමති නම් එයාත් එක්ක ඒවා කරන්න. නැත්තම් එයා ඒවට කැමති නැත්තම් එයා කැමති විදිහේ දේවල් එයාත් එක්ක කරන්න. ගොඩක් ඉතින් බොයිස්ලා හැම මේවට අකමැති වෙන්න පුළුවන්. ඒත් ඉතින් අර පාට කොලාල වෙන ඒවට ඒ වගේ ඒවට එයාලටත් කැමති හිතෙනවනේ. ඔයගොල්ලෝ ඉතින් බබාගේ මට්ටම අනුව ඒ විදිහට තෝරගෙන එයාට ඇක්ටිවිටීස් හදලා දෙන්න ඕනේ. අපේ සුදුමැණික මේ කලර් කරන එක බලන ගමන් ඔයගොල්ලෝ පොඩ්ඩක් මම මේ කියන දේත් අහන්නකෝ. බබා නර්සරි එකේ දාලා එනවා කියන එක මට නම් ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද එයා මාත් එක්කම හැදුණු බබෙක්නේ. අම්මා ජොබ් එකකට යනවා නම් එයා එතකොට අම්මා තාත්තා නැතුව වෙන කෙනෙක් ළඟ ඉන්න හුරු වෙලානේ. ඉතින් එහෙත් අපේ බබා එහෙම නෑ. එයා මාත් එක්ක විතරයි ඉන්න ගොඩක් කැමති. අප්පච්චිත් එක්කත් ඉන්නවා. ඒත් ඉතින් එයාත් ජොබ් එකට යනවනේ. එතකොට ඉතින් මට එයාව එතන දාලා එන එක ලොකු අභියෝගයක්. මම මේ දවස්වල ඒකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ටීචර්ස්ලා නම් කියන්නේ බබා කොච්චර අඬුවත් අපිට එතනින් ඉක්මනට එන්න කියලා. මොකද එතකොට එයාලව හැන්ඩල් කරගන්න ටීචර්ස්ලාට ලේසියි කියලා. ඒකට බබාව ටිකක් හුරු කරන්න මම මේ දවස්වල කරන දෙයක් තමයි එයාට නිතරම එයා නර්සරි එකේ දැක්කපු ඒ ආස දේවල් මට තේරෙනවනේ එයා කියද්දි. ඒ දේවල් නිතරම එයාට මතක් කරනවා. එතකොට ටීචර්ස්ලාගේ හොඳ කියනවා. ඒ වගේම අම්මා පුතාව දාලා ඇවිල්ලා ඉක්මනට එක්කයි යන්න එනවා. පුතාට ගෙදර එච්චර සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු නැහැ. ඒ වගේම යාළුවෝ නැහැනේ. ඒ නිසා තමයි පුතාව මම එතනට එක් කරගෙන යන්නේ. ඊට පස්සේ ඉක්මනටම සෙල්ලම් කරලා ඉවර වුණාම ආයෙ ඔයාව එක්කයි යන්න එනවා කියලා එයාට ලොකු විශ්වාසයක් මම මේ දවස්වල ගොඩනගන්න තමයි හදන්නේ. නිතරම එයාට ඒ වගේ දේවල් කියනවා. එයා එතකොට ඒ දේවල් ආසාවෙන් අහන් ඉන්නවා වගේම මට කියනවා අම්මේ මං යන්න ආසයි මට සෙල්ලම් කරන්න මෙහෙම ඕනේ කියලා. ඒ වුණාට ඉතින් එයා ඒ වෙලාවේ මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. අපි බලමුකෝ එතකොට. ඒ වගේම එයා දැන් මාත් එක්කම ගෙදර ඉඳලා එයා හුරු වුණ ටයිම් ටේබල් එකක් තියෙනවනේ. එයා නිදා ගන්න වෙලාවක් තියෙනවා. කෑම කන එහෙම අර හරියටම වෙලාවට නෙමෙයි. උනාට එයා හුරු වෙලා තියෙන වෙලාවක් තියෙනවනේ. එයා 11ට වගේ හැමදාම නිදා ගන්න පුරුදු වෙලා ඉන්නවා. වොෂ් එකක් දැම්මට පස්සේ මම දැන් ඒ වෙලාව ටික ටික එයාගෙන් වෙනස් කරලා 12:00මාර 1 වගේ වෙලාවට ඒක අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් සතියක දෙකක විතර ඉඳන් මම ඒක ටික ටික වෙලාව වෙනස් කරනවා. නැත්තම් එයාට ගොඩාක් නිදිමත වුණාම මාව මතක් වෙනවනේ. ඒ නිසා මම මේ දේවල් එයාට හුරු කරනවා. බලමු ඉතින් නේද අපි ඒ දවසට මොන දීලම. අපිට නර්සරි එකෙන් ගේන්න කියපු බඩු ලිස්ට් එකේ බබාගේ නම ගහලා ලේබල් කරලා ඒවා අරගෙන එන්න කියලා කිව්වා. මම ගෙදර ඇවිල්ලා බබාට ඕන කරන අනිත් දේවල් ලිස්ට් එකක් හදාගත්තා. ඒ කියන්නේ ටීචර් ගේන්න කියන දේවල් වලට අමතරව බබාට මොනවද අලුතෙන් දැන් නර්සරි යන්න ඕනේ කරන දේවල් කියලා. ඊට පස්සේ ටවුන් ගියාම මම ඒ දේවල් ඔක්කොම අරගෙන ආවා. ඔන්න ඉතින් අපි ගියා බබාගේ නර්සරි එකට ඕන දේවල් අරගෙන එන්න. ලොකු දෙයක් නර්සරි එකෙන් අපිට ගෙනියන්න කියලා නැහැ. මේ වගේ පාට පැන්සල්, පාට පෙට්ටියක්, ගම්, බිල්ඩින් බොක්ස් එකක් වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ගෙනියන්න කියලා තියෙන්නේ. මොකද අනිත් අවශ්‍ය දේවල් බබාලට ගන්න පොඩි මුදලක් එකතු කරනවා. මේ වගේ පෙන්සිල් කේස් එකක් ගේන්න කියලා තියෙනවා. බබාගේ පාට පැන්සල් ටික දාලා දෙන්න. ඒ වගේ මේ ක්ලියර් බෑග් ඕනේ කියලා තිබ්බා.
ඊට පස්සේ මේ අනිත් දේවල් නම් මම බබාට ඕනි කියලා හිතලා ගත්ත දේවල්. පොඩි ටවල් එකක්, ලෙන්සු, මේ වගේ සර්වියට්, ඒ වගේම මේ වගේ ෂෝට්ස්, පැම්පර්ස් පැකට් එකක් ගත්තා. ඒ වගේම වෝටර් බොටල් එක, ලන්ච් බොක්ස් එක, ඒ වගේම බබාට බ්ලැක් ෂූස් තමයි දාන්න කියලා තියෙන්නේ. ෂූස් ඒ වගේම මේ වගේ සොක්ස් දෙකක් ගත්තා. ලන්ච් බොක්ස් එක ගද්දි මම ගොඩක්ම බැලුවේ බබාට ලේසියෙන් අරින්න වහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ විදිහට සෙපරේට් කරලා තියෙන්න ඕනේ. මොකද අපේ බබා කැමති නැහැ බත්තට ගෑවුනත් අර කන්න. ඒ නිසා මේ විදිහට උඩටම මේ මෙහෙම කෑල්ලක් තියෙන එකක් මට හොයාගන්න ගොඩක්ම අමාරු වුණා. බබාට පින්ක් කලර්ත් ඕනේ කිව්වා. ඊට පස්සේ එතන මේ විදිහේ ෂොප් දෙක තුනකින් බලලත් මට මේ වගේ හොයාගන්න පුළුවන් වුණේ දෙක තුනක් විතරයි. ඉතින් බබා තමයි මේක සිලෙක්ට් කරගත්තේ. එයාගේ යුනිෆෝම් එක ෆ්‍රොක් එකක් නිසා මට හිතුණා මේ වගේ ෂෝට්ස් අඳින්න ඕනේ කියලා. වෙනදා අපි පැන්ටිස්නේ අඳවන්නේ. ඒ වගේම එයා මේ අවශ්‍යතාවයක් ආවහම කියනවා පැම්පර්ස් යූස් කරන අඩුයි මම. ඒ වුණාට ඉතින් එයා අම්මට හරි අප්පච්චිට හරි කියන්න තමයි බලන්නේ. ටීචර්ස්ලත් එක්ක පැමිලිය වෙනකම් මම හිතුවා පැම්පර්ස් යූස් කරන්න ඕනේ කියලා ටික දවසක් යනකම්. ඊට පස්සේ මට හිතුණා බබාට මේවා පොඩ්ඩක් දීලා එයාට ඒවා චුට්ටක් අතට හුරු කරවන්න ඕනේ කියලා. ඊට පස්සේ මම සර්වියට් එක ගැට ගහලා ලන්ච් බොක්ස් එකත් ඒක ඇතුලෙන් තියලා එයාට ඒක අරින්න වහන්න කියලා චුට්ටක් කීවා. එයා ඉතින් තාම චූටිනේ. එයාට තාම අවුරුදු 3යි ජනවාරි මාසෙට. ඉතින් ඇත්තටම මේ එයා ප්ලේ ගෲප් නම් නෙමෙයි දාන්නේ. මොකද එයා අවුරුදු 5න් ඉස්කෝල යන බබෙක් නිසා එයා දාන්නේ නර්සරිම තමයි. හැබැයි ඉතින් එයාට ඒවා හැමදේම මේ අනිත් ළමයි එක්ක සාපේක්ෂව කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. මොකද ඉතින් එයා පොඩි ඉතින් අවුරුදු 3ක බබෙක්නේ. ඉතින් ඒ නිසා මම එයාට මේ විදිහට ඒවා කියලා දුන්නා. ටීචර්ස්ලත් ඇත්තටම උදව් කරයි. ඒ වුණාට ඉතින් බබා චුට්ටක් මේවා දැනගෙන යන එක හොඳයිනේ. මම ඇත්තටම මේ වගේ ලන්ච් බොක්ස් එකක් ගන්න තමයි බැලුවේ. මේක ටිකක් පොඩි නිසා ඒ විදිහේ එකක් මට හම්බුනේ නැහැ. සෙපරේට් කරලා තියෙන එකක් බලපු නිසා. ඉතින් මට මේකක් තියෙනවා. එයාට මේකත් යවන්න පුළුවන් ඕන දවසට. මේක ඇත්තටම පහසුයි බබාට මේ ඕපන් කරන්න එහෙම. වෝටර් බොටල් එකත් මම ගොඩක්ම බැලුවේ බබාට පහසුවෙන් ඕපන් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම මේ පින්ක් කලර් එක තමයි මම දැන් බබාට යූස් කරන එක. ඒ වගේම බොටල් දෙක තුනක් මම මීට කලින් යූස් කරලා තියෙනවා. ඒවා ඒ වුණාට මේ වතුර ලීක් වෙන්න බලනවා. ඒ නිසා මට හිතුණා මේ වගේ කප් එකක් තියෙන එකක් ගන්න ඕනේ කියලා. එතකොට මේ වගේ පින් එකක් එනවනේ වහන්න. එතකොට ඉතින් මේ කොහොමත් වතුර ලීක් වෙනවා අඩුයි. අනික මේ වගේ පටියක් තියෙන්නත් ඕනේ බබාට බෙල්ල එල්ලගෙන යන්න. ඒ නිසා මම මේක ගත්තා. මොකද මේ දවස්වල ගොඩක් ගණන් අඩුවට තියෙනවා මේ ලන්ච් බොක්ස් එහෙම. හැබැයි අපි අර බබාලට කැම දාද්දි අර නම්බර් 5 තියෙනවද කියලා බලලා ගන්න ඕනේ. ඒ වගේම කෑම වතුර දානකොට හොඳට නිමලා දාන එක තමයි හොඳ. නැත්නම් මේවා ප්ලාස්ටික්නේ. මම මේ බොක්ස් එක ගන්නකොටත් බැලුවේ බබාට ඒක ඕපන් කරන්න ලේසිද කියලා. ඇත්තටම අර කලර් පෙන්සිල් 12 දාන්නත් ඕන නිසා මම මේක තෝරගත්තා. ඉතින් ඒක බබාටත් ලේසියි ඇත්තටම. බබාගේ බෑග් එකත් නර්සරි එකෙන් එදා ටීචර්ස් දුන්නා. ඉතින් මට හිතුණා දැන් බෑග් එකයි අනිත් බඩුත් තියෙන නිසා බබාට බෑග් එක දාන්න, ඒ වගේම ගලවන්න, වෝටර් බොටල් එක දාගන්න ඒවා පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා. එයාත් ඉතින් ඒවා ආසාවෙන් කරා මම කියන දේවල්. අනේ බලන්නකෝ ඉතින් අපේ චූටි මැනික ආසාව බෑ. තව ටික දවසකින් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්කෝ එයාගේ මේ නර්සරි යන වීඩියෝස්. තාම යුනිෆෝම් එක හම්බ වෙලා නැහැනේ ඉතින්. ඒකත් හම්බුනාම මට සුදු මැණිකට අන්දවලා බලනකම් ආසාවේ බෑ. ඉවසිල්ලක් නෑ ඇත්තටම. ඔයාගේ බබාත් අලුතෙන් නර්සරි යන්න ඉන්නවා නම් මේ දේවල් චුට්ටක් බබාත් එක්ක කරලා බලන්න. මොකද නර්සරි යන දවසේ උදේට මේ හැමදේම බබාත් එක්ක කරන්න ඉන්න එපා. එතකොට ඒක බබාටත් බෝරින් වෙනවනේ.